හරි ඊළඟට ලඝු ගානක් තියෙන්නේ අපි ලියාගමු මෙන්න මේ විදිහට තියෙනවා සමාන 4.34 ලෙසගෙන ලඝු මෙන්න මෙයාගේ අගය තමයි අපෙන් අහලා තියෙන්නේ. හරි. මුලින්ම අපි දැනගන්න ඕන දේ තමයි මේ තියෙන දර්ශක ආකාරයෙන් මේ තියෙන ලඝු ගණක ආකාරය. එතකොට මෙන්න මේ 10 කියලා කියන්නේ මේකේ පාදය. මේ තියෙන්නේ දර්ශකය, මේ තියෙන අගය. අපි ලඝු වලින් මේක පොඩ්ඩක් ලියා ගන්නවා නම් ලඝු 10 පාදයට දර්ශකයයි අගයයි පොඩ්ඩක් මාරු කරනවා. 4.34 සමානයි 0.63375. හරි. මෙන්න මේක මේ විදිහට අපි හදා ගන්නවා දර්ශකාකාරයෙන්. එතකොට මට ලියන්න පුළුවන් නේද මෙන්න මේ විදිහට. මම මෙතනින් බෝඩ් එක වෙන් කරොත් log කියන්නේ 10 පාදයට කියන එකනේ. 4.34 වැඩි කරනවා 10න්. එයාගේ සමාන වෙන්න ඕනේ නේද? මම වරද්දක් කළා නැහැනේ. වරද්දක් කළා නැහැ. හරි. එතකොට මේ තියෙන්නේ ලඝු ගණක ආකාරය. අපි දන්නවා ලඝු වල ගුණ කිරීමක් කියන්නේ එකතු කිරීමක්. අපි ඒක එහෙම ලියාගත්තොත් log 4.34 ධන log 10 සමානයි log 40.4 right. අපිට පුළුවන් ලඝු ගණක කියන්නේ ගුණ කිරීම එකතු කිරීම විදිහට ලියාගත්තා. මෙන්න මේ කොටසේ අගය කීයක් වෙනවද? මෙන්න මේ කොටසේ අගය 1යිනේ. මේ කොටසේ අගය 1යි. ඊට පස්සේ අපිට දීලා තියෙනවා මෙන්න මෙයාගේ අගය 0.6375 කියලා. මම ඒක ලියා ගන්නවා මෙහෙම. 0.6375. right. එතකොට අපෙන් අහලා තියෙන එකට උත්තරේ වෙන්න ඕනි 1.6375. මෙන්න මේක තමයි උත්තරේ. ඒ ගණන ගන්න එහෙම. හරි.